හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ Learn with me YouTube channel එකට. අද මම කියලා දෙන්න යන්නේ මම පාඩම් කරන්නේ කොහොමද කියලා. මම පාඩම් කරන විදිහ ගත්තොත් මම සාමාන්‍යයෙන් කියව තමයි පාඩම් කරන්නේ. කියන්නේ යමක් දැන් මොනවාරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒක නැවත කියව පාඩම් කරලා ඊට පස්සේ ආයි ටිකක් වෙලා ගිහින් ආයි නැවත මතක් කරලා බලනවා මේක මතකද කියලා. නැත්තම් ආයි තෝතා බලා ගන්නවා. ඒ විදිහට තමයි මම පාඩම් කරන්නේ. මොකද මම ඔච්චරි ලර්න කෙනෙක්. මට හොඳට මතක හිටින්නේ ඇසීමෙන්. තාම කියව පාඩම් කරනවා. ඔයාලට මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා types of learners කියලා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලලා එන්න. ඒකෙන් ඔයාලට හඳුනා ගන්න පුළුවන් ඔයා මොන වර්ගයේ ලර්නර් කෙනෙක්ද, ඔයාලට පාඩම් ගන්න හොඳම විදිය මොකක්ද කියලා. හරි. එස්නා මම උපකාරී කරගන්නේ 4 ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය ICT පොත. හරි. පළවෙනි පාඩමෙන් මම මේ ගැන පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේක ගැන ගත්තොත් මෙතන let's identify the central processing unit. මේක මීනින් එක මම මෙන්න මෙච්චරයි අවශ්‍ය ටික ගත්තා පාඩම් කරා. මම සාමාන්‍යයෙන් පොතේ ඉදි ගහන්නේ නැහැ. මොකද ඒක තවත් අයට මගෙන් පස්සේ තවත් අයට පාවිච්චි කරන්න ඕන වෙන නිසා ඒගොල්ලන්ට ඒක ගහලා තිබ්බොත් ලස්සනට පාවිච්චි කරන්න බෑනේ. පොත අපිරිසිදු වෙනවනේ. ඒක නිසා මම සාමාන්‍යයෙන් මගේ පොත්වල ඉදි ගහන්නේ. A digital circuit that processes data according to given instructions. ඔච්චරයි. දැන් මේක මම නැවත කියවමින් පාඩම් කරනවා. මෙන්න මේක නැවත ආයි කියව පාඩම් කරනවා. ආයි කියව පාඩම් කරනවා. A digital circuit that processes data according to given instructions. A digital circuit that processes data according to given instructions. ඒ විදිහට අතක හිටිනකම්ම ටික ටිකට කියව පාඩම් කරනවා. ඒක තමයි මගේ විදිහ. ඊළඟට ඒකේ ලොකේෂන් එක positioned on the motherboard inside the system unit. මෙච්චරයි මෙන්න මේ ටික. මේකත් නැවත කියනවා positioned on the motherboard inside the system unit. මේ විදිහට. මේ විදිහ තමයි මම පාඩම් කරන්නේ. ඊළඟට මේක ගත්තොත් මේකේ කරුණු ගොඩක් තියෙනවනේ. මේකේ කරුණු ටික වෙන් කරා. මං ඉරි ගහන්නේ මගේ හිතෙන් වෙන් කර ගන්නවා. මෙන්න මේකනේ points ටික, functions ටිකනේ. Connected to the computer, controlling input and output data, ensuring the data is right time, being alerted. මෙච්චරනේ. අනිත් කොටස් අවශ්‍ය නැහැ. අවශ්‍ය කොටස් ටික මෙන්න මෙච්චර. දැන් මේ අවශ්‍ය කොටස් ටික නැවත කියව පාඩම් කරනවා. Communicate between manipulate controls hardware connected to the computer. ඒ විදිහට පාඩම් කළා. ආයි පාඩම් කළේ නම් ආයි බලනවා මතකද කියලා. ඊපස්සේ ආයි නිකන් ඉඳලාට ආයි පාඩම් කරලා මතක් කරනවා. මතක් කරලා අමතක වෙච්ච ඒවා ආයි වෙලා කාලයක් වෙන පාඩම් කරනවා. ඊට පස්සේ ආයි බලනවා මතකද කියලා. ඒ විදිහට මතක තියාගන්න. ඒක තමයි මගේ විදිය. ඔයාලට සුදුසු විදියක් තෝරගන්න පුළුවන්. ඔයාලා කැමති විදියක්. මගේ විදිය ඔන්න කියලා දුන්නා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසක තවත් වීඩියෝ එකකින් ආයිත් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. පුංචි ලියුමක් කරන්න මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. bye කියලා.